Dreamstar Labs වෙත ඔයගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලන්න යනවා කණ්ඩායම් පැතිකඩක් සාදන්නේ කොහොමද කියලා. අපි DreamSave යෙදුම මේ විදිහට විවෘත කරගත්තයින් පස්සේ ඔයාලට මේ විදිහට පල්ලෙහාට ගියාම බලන්න පුළුවන් නව කණ්ඩායමක් නිර්මාණය කරන්න කියන බොත්තම. මේ විදිහට ඔයාලා ක්ලික් කරාම පණිවිඩයක් එනවා. ඔයාලට මම නිතරම කියලා තියෙනවා මේ යෙදුමේ තියෙන දේවල් නිරතුරුවම මේ විදිහට එන පණිවිඩ කියවන්න හොඳින් කියවලා අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා. ඉතින් දැන් මේකේ විස්තරේ ඔයාලට බලන්න පුළුවන් සහ ඊට පස්සේ ඔයාලට ආරම්භ කරමු කියන එක දෙන්න පුළුවන්. DreamSave කණ්ඩායමක් හදන එක කොටස් 6කට අපිට බලා ගන්න පුළුවන්. කණ්ඩායම් පැතිකඩ, ව්‍යවස්ථාව, චක්‍ර කාලසටහන, සමාජික පැතිකඩ, නිලධාරීන් තෝරාපත් කරන්න, කණ්ඩායම ලියාපදිංචි කරන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වගේ කණ්ඩායමක් හදද්දී නිරතුරුවම ඔයාලගේ අදාළ ප්‍රදේශයේ ඉන්න පහසුකම්කාර නිලධාරවරයා හෝ වරියගේ සහාය ලබා ගන්න ඕනේ. ඔයාලට එහෙම සහායක් නැත්නම් ඔයාලට ඒක හරියට නිසියාකාරව වෙන්නේ නැත්නම් අපිට මෙතන විමසීම් සහාය ගිහිල්ලා අපිට දැනුවත් කරන්න ඔයාලට අපි අවස්ථාව දීලා තියෙනවා. එතකොට අපි ඒ අදාළ නිලධාරීන් හෝ නිලධාරිවරිය බලලා අපි ඔයාලව හරියට මේ කණ්ඩායම් සාධන ක්‍රියාවලියට යොමු කරනවා. අපි මුලින්ම කණ්ඩායම් පැතිකඩ කියන එක බලමු. කණ්ඩායම් පැතිකඩ කියන එකේ ඔයාලට පුළුවන් ඉස්සෙල්ලාම කණ්ඩායම නියෝජනය කරන්න මේ විදිහට ලාංඡනයක් තෝරගන්න. ඔයාලට ඒක එහා මෙහා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ කණ්ඩායමේ නම ඇතුළත් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේක මම නිතරම කියලා තියෙනවා ඔයාලට අදාළ ඔයාලගේ සහකරුගේ කේතයක් තියෙනවා. අපි එකට group code එකක් කියලා කියනවා. ඉතින් ඒ code එක මම ඔයාලට දාන්න කියලා තියෙන්නේ capital අකුරෙන්. ඔයාලට ඒ code එක මෙතන සටහන් කරන්න පුළුවන්. හිස්තැන් තියන්නේ නැතුව ඔයාලට ඒ අදාළ code එක capital පළවෙනි අකුරු 3 දෙවෙනි ඒ අදාළ ප්‍රදේශයේ අකුරු 3 සහ අදාළ ප්‍රදේශයේ ඒ අංකයක් සහ හිස්තැන තියලා ඔයාලට අදාළ කණ්ඩායමේ නම සටහන් කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් අපිට තියෙනවා මෙතන ගමේ නම මොකක්ද කියලා. ඉතින් ඔයාලට මේ සම්බන්ධව කණ්ඩායම් පැතිකඩ පුරවගෙන යද්දී ඔයාලට තොරතුරු බලා ගන්න පුළුවන්. මේ සහ ඉඟි සහ උපදෙස් තියෙනවා. ඔයාලට ඒක මේ අදාළ ප්‍රශ්නාර්ථ ලකුණ ක්ලික් කරලා ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ගමේ නම අපි සාමාන්‍යයෙන් නමක් දානවා. ඒ වගේම ස්ථානය අපි ස්ථානයත් සටහන් කරනවා. මේ විදිහට ඔයාලට දැනට මම ආදර්ශනීය සඳහා යොමු කරනවා. ඉතින් මම මේ අවස්ථාවේදී ඔයාලට නිතරම කියලා තියෙනවා ඕගොල්ලන්ට DreamSave සම්බන්ධව හොඳ පුහුණුවක් තියෙනවා නම් සහ ඔයාලා නිසියාකාරව ඒ අදාළ නිලධාරිවරයා හෝ වරිය අදාළ පුහුණුව ලබා දීලා තියෙනවා නම් ඔයාලට කෙලින්ම සැබෑ කණ්ඩායමක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා හිතනවා නම් අපිට මේක පුහුණු වෙලයි මේක කරන්න ඕනේ කියලා ඔයාලට පුහුණු කණ්ඩායමක් හදන්න පුළුවන්. ඒ දෙක තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මම පුහුණු කණ්ඩායමක් හදන කොටසින් ඔයාලට සැබෑ කණ්ඩායමක් හදන්නේ කොහොමද කියලා දෙන්නම්. එතකොට මෙතන පුහුණු කණ්ඩායම කියන එක ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ පාර්ශවිකරු අනුබද්ධය කියලා කියන්නේ ඔයාලට ඔයාලගේ සහකරුගේ අංකය සහ සහකරු කෙනෙක් එහෙම ඉන්නවද ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක දෙන්න. එතකොට උදාහරණයක් වශයෙන් දැනට අපිට ඔයාලට සහයෝගය දෙනවා නම් ඔව් කියලා දාන්න පුළුවන්. එතන මම දැනට ඔයාලට ආදර්ශනය කිරීම සඳහා ඔයාලට පාර්ශවකරු ID එක මම දැනට sample ID එකක් දානවා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ කණ්ඩායම සැබෑවට හදද්දී ඔයාලගේ ඒ අදාළ ID එක යොමු කරලා හදා ගන්න. ඔයාලගේ එහෙම සහකරු තව යොමු කේත එහෙම තියෙනවා නම් ඔයාලට ඒ කේතත් මෙතන දාන්න පුළුවන්. හැබැයි ඒක විකල්ප විදිහට තමයි අපි දාලා තියෙන්නේ. ඒකත් ඔයාලට සටහන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඊළඟ කියන කොටසට යන්න පුළුවන්. මෙතන හවුල්කරු අවසරය කියලා දාලා තියෙන්නේ ඔයාලගේ හවුල්කරු සාමාන්‍යයෙන් ලැබෙන තොරතුරු ටික තමයි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ මාලාව මම ආයෙ හදන්න හේතුව යෙදුම කිහිප වතාවක් වෙනස් වුණා. ඉතින් ඔයාලට ඒ වෙනස් වීම මේකෙන් බලා ගන්නත් පුළුවන්. මේ තොරතුරු ටික හොඳින් කියවන්න
මෙන්න මේ තොරතුරු ටික තමයි ඔයාලට යන්නේ. මෙතන අනිවාර්යයෙන්ම ඔව් කියලා තියෙන්න ඕනේ. ඔව් කියලා නැත්තම් මේ කණ්ඩායම් තොරතුරු බලන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා සම්පූර්ණ කළ චක්‍ර ගාන කීයද කියලා අහනවා. එතකොට මෙතනදී ඔයාලට පුළුවන් කලින් අපි අවුරුද්දක් ඉවර කරලා නම් තියෙන්නේ මේ යන දෙවෙනි අවුරුද්ද නම් 1 කියලා දාන්න. නැත්තම් මේක ඔයාලගේ පළවෙනි චක්‍රය නම් ඔයාලට පුළුවන් මෙතන මේ අදාළ ටික් මාක් එක දාන්න. ඉතින් අපි චක්‍රයේ පළවෙනි චක්‍රයේ ඉන්නේ දෙවෙනි චක්‍රයේ අපි කරගෙන පළවෙනි චක්‍රයේ අවසන් දෙවෙනි චක්‍රයේ කරගෙන යන ඉන්නේ. ඒ නිසා අපිට පුළුවන් චක්‍රයේ මැද කියලා දාන්න. රැස්වීම කිහිපයක් කරලා ඉවරයි කියලා දාන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ කොටස් බෙදා දීමකින් පස්සේ මේක නිතරම ආරම්භ කරනවා නම් ඔයාලට පුළුවන් නව චක්‍රයක් ආරම්භ කරන්නම් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන රැස්වීම අවසන් කළ රැස්වීම අංකය මොකක්ද කියලා මම දැනට රැස්වීම 2 කියලා දානවා. ණය අරමුදල ඔයාලගේ නිල් පාට මල්ලේ තියෙන කීයක්ද කියන එක ඔයාලට පුළුවන්. මම දැනට ඔයාලට උදාහරණය සඳහා ආදර්ශනය සඳහා මේ විදිහට වටිනාකම් දාලා අවසන් කරන්න. හරි. එතකොට මේක ඔයාලට පුළුවන් ණය අරමුදල සමාජ අරමුදල කීයක්ද කියලා අවසන් කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකනොත් ඉතුරු කොටස කරන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් ස්තුතියි.